ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. ඔන්න අදත් මම අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉරිදා. ඉතින් බලමු මේ දවස මගේ කොහොමද ගත වුනේ කියලා. අද ඉතින් ඔක්කොම ගෙදර ඉන්න දවසක්. ඉතින් ඔන්න උදේම බබා අම්මත් එක්ක කුරුල්ලෝ බලන්න එළියට ඇවිල්ලා. ඉතින් වෙනදා වගේ කලබලයක් නෑ. මම හිමීට තේ එක බොන්න ගත්තා. ඔන්න ඒ අතරේ අම්මා කෑම හදන්න කුස්සියට ගියා. ඔන්න ඉතින් ඒ අතරේ සුදු බබා සීයත් එක්ක ටීවී එක බලනවා. මමත් ඔන්න ඉතින් කුස්සියට ගියා. දැන් බබාගේ කෑම එක හදන්නත් ඕනේ. ඉතින් අම්මා කෑම හදන අතරේ මමත් ඉතින් මුලින්ම බබාට වතුර එක ලෑස්ති කරන්නයි හදන්නේ. මොකද ඉතින් බබාට උණු වතුර දෙන නිසා ඒක නෙවෙන්නත් ඕනනේ. ඉතින් මුලින්ම මම හැමදාම කරන්නේ බබාගේ වතුර එක ලෑස්ති කරන එක. ඉතින් වතුර එකත් ලෑස්ති කළා. අද මම හදන්නේ බබා ආසනාස සුප් එකක් ලෑස්ති කරලා දෙන්න. ඉතින් මේ සුප් එකට නම් එයා ගොඩාක් ආසයි. දැන් ඉතින් බබා බත් කන්නෙම නැති තරම්. ඒ නිසා මම ඉතින් ගොඩාක් වෙලාවට උදේට දැන් මේ වගේ සුප් එකක් තමයි එයාට ලෑස්ති කරලා දෙන්නේ. බත් හැදුවොත් නම් කන්නෙම නෑ. ඒ නිසා එයා ආස දෙයක් බලලා මම හදලා දෙනවා. මුලින්ම අලගෙඩියකුයි පුංචි චිකන් කෑල්ලකුයි තැම්බෙන්න තිබ්බා. ඔන්න ඒ අතරේ ඉතින් අම්මත් ආප්ප හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද අද ඔක්කොම ගෙදර ඉන්න නිසා මේ වගේ දවසට තමයි අපි මේ වගේ විශේෂ කෑමක් හදන්නේ. මොකද අද ඔක්කොටම නිවාඩුනේ. ඉතින් ඔන්න බබත් සීයත් එක්ක කුස්සියට ඇවිල්ලා අපි මොකද කරන්නේ බලන්න. ඔන්න ඉතින් අම්මත් කෑම එක ලෑස්ති කරන අතරේ මමත් බබාගේ කෑම එක ලෑස්ති කරා. දැන් නම් අල ටිකයි චිකන් කෑල්ලයි හොඳට තැම්බිලා තියෙන්නේ. මං හදන්නේ ඒ ටික දැන් බ්ලෙන්ඩර් කරගන්න. ඉතින් මේ ටික බ්ලෙන්ඩරේට දාලා ඒකටම පොඩි චීස් කෑල්ලකුත් දානවා. ඊට පස්සේ උකු පොල් කිරි ටිකක් දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක පෑන් එකකට දාලා හොඳට උතුරව ගන්න ඕනේ. මොකද අපි උකු පොල් කිරිනේ දාන්නේ. ඉතින් ඒ නිසා ඒක හොඳට උතුරවලා ගන්න ඕනේ. ඉතින් මේ සුප් එකට නම් බබා ගොඩාක් ආසයි. ඔන්න ඉතින් දැන් කෑම කන වෙලාව. ඉතින් මේ වෙලාවට නම් ඉතින් හරිම අමාරුයි. උදේට දවල්ට කියලා නෑ. හරිම සෙල්ලම. කෑම කවන්න ගත්තාම වයින් කළා වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. චුට්ට වෙලාවක් තමයි එක තැනක ඉන්නේ. ඉතින් ඊට පස්සේ මමත් ඉතින් එයා යන තැනට යන්න ඕනේ කෑම කවන්න. එක කටක් කාලා පේනව නේද හිමින් සැරේ මාරු වෙලා යනවා එතනින්. ඉතින් ඔන්න ෆෝන් එක දැකලා දැන් කෑම කන එක පැත්තක දාලා එනවා ෆෝන් එක ගන්න. බේර ගන්නම බෑ. ඉතින් කොහොමත් කෑම කවද්දී අනිවාර්යයෙන්ම පැයක් එකමාරක් විතර යනවා. මොකද ඉතින් කෑම ටික කවා ගන්නත් ඕනේ. එහෙමයි කියලා එකම තැන ඉන්නෙත් නැහැ. තියා ගන්නත් බෑ. ඒ නිසා ඉතින් සැරින් සැරේ එයා යන තැනට ගිහිල්ලා එයාත් එක්ක සෙල්ලම් කරලා ඉතින් මේ වගේ තමයි කෑම කවා ගන්න ඕනේ. මොකද ඉතින් බබාලට බලෙන් අඬවල කෑම කවලා වැඩක් නැහැ. මොකද එයාලට සෙල්ලම් කරන්න දුන්නාම තමයි එයාලා ආසාවෙන් ටිකක් හරි කන්නේ. නැතුව එක තැනක තියාගෙන අපට ඕන විදියට එයාලා කන්නේ නැහැ. ඒ නිසා ඉතින් කොහොම හරි එයාත් එක්ක මේ වගේ පොන්චි සෙල්ලම් කරන ගමන් මං කොහොම හරි එයාට කෑම ටික කවා ගන්නවා. කෑම කන එක එයාට කරදරයක් වගේ දැනෙන්න හොඳ නැහැ. ඉතින් එයා ආස විදියට තියාගෙන තමයි අපි කෑම කවන්න ඕනේ. එතකොට බබාටත් එහෙම ලොකුවට එපා වෙන්නේ නැහැ. එයාත් ආසාවෙන් කෑම කනවා. මේ පේනවා නේද සෙල්ලමට ලෑස්ති වුණාම කෑම කනවා කියලාවත් නැහැ. එයා ගොඩාක් සතුටින් ඉන්නවා. ඉතින් එයාත් එක්ක අපි මේ වගේ පොඩියට හරි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් ඔන්න කෑම කවල ඉවර වෙලා එයා ප්ලේ පෙන් එකට දාලා මම ගියා වෙනදා වගේම එයාගේ ඇඳ ලෑස්ති කරන්න. මොකද තව චුට්ටකින් බබා නිදා ගන්නවානේ. ඉතින් ඉක්මනට මම බබාගේ ඇඳ ලෑස්ති කරා.
ඔන්න ඉතින් ඇඳත් පිළිවෙලට හදාගත්තා. චූරෙදි ටික එහෙම අස් කරලා මෙන්න මේ ෂීට් එක නම් මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. මොකද මේක නිසා ඇඳට පොඩ්ඩක්වත් බබා චූදානේව යන්නේ නැහැ. ඇත්තට මේ ෂීට් එක ගොඩක් ලොකුයිනේ. ඒ නිසා හොඳට පාවිච්චි කරන්නත් පුළුවන් මේ ෂීට් එක. වැඩි ගාණක් උනේත් නැහැ. ඉතින් මේ ෂීට් එක නිසා පොඩ්ඩක්වත් ඇඳ තෙමෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඇඳත් හදලා ඉවර වෙලා ජනෙල් එහෙමත් ඇරලා මම දැන් හදන්නේ බබාව නිදි කරවන්න. ඉතින් ඔන්න එක්කන් ආව නිදි කරවන්න කියලා. හැබැයි එයා නම් නිදියන පාටක්වත් නැහැ. ඉතින් සමහරක් දාට මෙහෙම තමයි. ඔන්න ආයෙමත් මම ඉතින් මෙයාව එක්කගෙන ගියා ඉස්සරහට. ඉතින් එයාව ආයෙමත් ප්ලේ පෙන් එකෙන් තියලා මම හදන්නේ මූණ සෝද ගන්න. ඉතින් එයා නිදියන්නේ නැති දවස් වලට මම ටිකක් ආයෙමත් මෙහෙම ප්ලේ පෙන් එකට තියලා තියෙනවා. ඉතින් ඔන්න අක්කත් අද අම්මට උදව්වට ඉන්නවා. ඉතින් මම කෑම කාලා එහෙම එන අතරේ අම්මා ඔන්න බබාව නිදි කරවලා ඉතින් අම්මයි තාත්තයි ගෙදර ඉද්දි මේ වගේ තමයි මට ගොඩාක් උදව් කරනවා. බබත් නිදි නිසා මම හිතුවා හුඟ දවසක ඉඳන් කරන්න හිතන් හිටපු වැඩක් අද කරනවා කියලා. අද ඉතින් ඔක්කොම ගෙදරනේ. ඉතින් මේ අපේ මිදුල ගොඩාක් පුංචි පුංචි පැලවැවිලා කැලෑවැවිලයි තියෙන්නේ. ඉතින් මම හිතුවා අද මේ ටික සුද්ධ කරලා දානවා කියලා. මොකද ඔක්කොම වැඩට යනවනේ. ඒ නිසා දවල්ට මට මේ දේවල් කරන්න අමාරුයි බබත් එක්ක. මොකද බබාව එළිය තියාගෙන ගොඩක් වෙලා ඉන්න බෑ. ඉතින් එයාව බලන්න ඕනේනේ. එයාව බල මේ වැඩේ කරන්නත් බෑ. ඒ නිසා අද ඔක්කොම ගෙදර ඉන්න හින්දා මම හිතුවා මේ ටික අද සුද්ධ කරලා දානවා කියලා. ඉතින් දැන් වැස්ස පටන් අරගෙනනේ තියෙන්නේ. ඒ නිසා මේ පැල ඉක්මනට ගලවලා දාන්න ලේසි. ඉතින් මම එනකන් තාත්තා තමයි බබාව බලාගත්තේ. ඉතින් කොහොම හරි මම මේ විදියට මිදුල සුද්ධ කරගත්තා. දැන් නම් ඔන්න හොඳටම තියෙනවා. හැබැයි ඉතින් දැන් වැස්ස නිසා ආයෙක්මන්ට තනකොළ වැවෙනවා. ඉතින් දැන් දවල්ට කෑම කවන වෙලාවත් හරි බබාට මම අද මුකුත් එයාට විශේෂයෙන් හැදුවේ නැහැ. මොකද අපේ අම්මාද එළවලු බතක් තමයි හැදුවේ. ඉතින් මං එයාට චුට්ටක් දීලා බැලුවා. එයාත් කෑවා. ඒ නිසා මම ඒ විදියටම එයාට කවන්න ගත්තා. ඉතින් ඔන්න පේනව නේද? ඒ ඩිංගට ගිහිල්ලා ලොකු අම්මා ගාවට ලොකු අම්මත් එක්ක සෙල්ලම. ඉතින් ඔන්න කොහොම හරි මම යාට බත් ටිකකුත් කවා ගත්තා. දැන් නම් ඔන්න වහින්න පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් හොඳ වෙලාවට මම මිදුල සුද්ධ කරගත්තා. දැන් මම හදන්නේ ගේ ටිකක් අස් කරගන්න. ඉතින් බබා කෑම කෑවට පස්සේ අනිවාර්යයෙන්ම අතු ගන්න ඕනේ. මොකද බත් ඇට එහෙම හැලිලා තිබුණොත් කූඹි එනවනේ. ඉතින් බබා හැම වෙලාවෙම බිම තමයි ඉන්න හදන්නේ. එයාට බිම තමයි සෙල්ලම් කරන්න ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කෑම කාපු ගමන් මේ වගේ ගේ එහෙම අතු ගා ගන්නවා. දැන් නම් ඔන්න අතු ගාලා ඉවරයි. ඉතින් ඉතුරු වෙච්ච චූටි චීස් කෑල්ලක් තිබුණා. මම එයාට ඒක දුන්නා. ඊට පස්සේ එයා නිදාගත්තා. ඉතින් මම අද මෙතන ඉඳන් නිදි කරන්න හිතුවේ. එයාගේ කන සුද්ධ කළා නියපොතු කපන්න ඕන නිසා. මොකද ඉතින් බබා නිදාගත්තන් පස්සේ තමයි මේ ටික කරගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහින් එන්න.